න්‍යෂ්ටිකාවේ න්‍යෂ්ටිකාවේ කියන්නේ අපි ජීවත් වෙන ලෝකේ සීමිත රටවල් ප්‍රමාණයකට විතරක් තියෙන ආයුධයක්. සමහර විට න්‍යෂ්ටික ආයුධ තියෙන රටවල් අඩු වෙන තරමට මේ ලෝකේ ආරක්ෂා වෙලා තියෙයි. මොකද න්‍යෂ්ටික ආයුධ වලින් ඒ තරම් නරක බලපෑමක් අපේ මේ ලෝකෙට සිද්ධ වෙන්න පුළුවන්. මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ න්‍යෂ්ටික ආයුධ තියෙන රටවල් ගැන. මේ වෙනකොට න්‍යෂ්ටිකාවි තියෙනවා කියලා වාර්තා සහිත රටවල් 9ක් තියෙනවා. ඒ වගේම නිලනොලත් ලෙස න්‍යෂ්ටිකාවි තියෙනවා කියලා විශ්වාස කරන රටවල් ගැනත් මේ වීඩියෝ එකේදී කතා කරනවා. එහෙනම් අපි ඒ ගැන කතා කරමු. රුසියාව. න්‍යෂ්ටික බලවතුන්ගෙන් වැඩිම න්‍යෂ්ටිකාවි ප්‍රමාණයක් තියෙන රට වෙන්නේ රුසියාව. මුලින්ම රුසියාව න්‍යෂ්ටික අත්හදා බැලීමක් කරලා තියෙන්නේ 1949 දී. ඒ කියන්නේ සෝවියට් සමූහාණ්ඩුව කාලේ. අද වෙනකොට රුසියාව න්‍යෂ්ටික අත්හදා බැලීම් 715ක් විතර කරලා තියෙනවා කියලා වාර්තා වෙනවා. රුසියාව සතුව න්‍යෂ්ටික යුද හිස් 5450කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. අංක 2 තමයි ඇමරිකා එක්සත් ජනපදය. ඇමරිකාව ලෝක බලවතා වුණත් න්‍යෂ්ටික බලවතුන් අතර ඇමරිකාව ඉන්නේ දෙවැනි ස්ථානයේ. ඒත් ඇමරිකා එක්සත් ජනපදය තමයි ලෝකේ න්‍යෂ්ටික බලවතුන්ගෙන් වැඩිම න්‍යෂ්ටික අත්හදා බැලීම් ප්‍රමාණයක් කරලා තියෙන්නේ. ඒ ප්‍රමාණය න්‍යෂ්ටික අත්හදා බැලීම් 1030ක් විදිහට වාර්තා වෙනවා. ඇමරිකාව පළවෙනි වතාවට න්‍යෂ්ටික අත්හදා බැලීමක් කරලා තියෙන්නේ 1945 දී. ඒ කියන්නේ ලෝකේ පළවෙනි න්‍යෂ්ටික අත්හදා බැලීම කරලා තියෙන්නේ ඇමරිකා එක්සත් ජනපදය විසින්. මේ න්‍යෂ්ටික වැඩසටහනේ නම තමයි ට්‍රිනිටි කියලා කියන්නේ. ඇමරිකාව තමයි ලෝකේ පළවෙනි වතාවට න්‍යෂ්ටික ආයුධ යුද්ධයක් සඳහා මුලින්ම භාවිතා කරපු රට වෙන්නේ. එහෙම කිව්වම අපි හැමෝටම මතක් වෙන්නේ ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි වලට එල්ල වුණු ප්‍රහාරය. ඇමරිකාව සතුව අද වෙනකොට න්‍යෂ්ටික යුද හිස් 5270වත් 5280වත් අතර ප්‍රමාණයක් තියෙනවා. චීනය කියන්නේ ආර්ථික සහ යුද ශක්තිය අතින් ලෝකේ බලවත් රටක්. චීනය සතුව න්‍යෂ්ටික යුද හිස් 600කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. 1964 දී හුරිකේන් එහෙමත් නැත්නම් සිංහලෙන් කිව්වොත් සුලි කුණාටුව කියලා හඳුන්වන තමන්ගේ පළවෙනි න්‍යෂ්ටික වැඩසටහන ආරම්භ කරලා තියෙනවා. මේ වෙනකොට චීනය න්‍යෂ්ටික අත්හදා බැලීම් 45ක් විතර කරලා තියෙනවා. ප්‍රංශය 1960 දී මුල්ම න්‍යෂ්ටික අවිය අත්හදා බැලීම් කරපු ප්‍රංශයට අද වෙනකොට සම්පූර්ණ න්‍යෂ්ටික යුද හිස් 290කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. මේ වෙනකොට ප්‍රංශය න්‍යෂ්ටික අත්හදා බැලීම් 200කට වඩා කරලා තියෙනවා කියලායි වාර්තා වෙන්නේ. අංක 5 තමයි බ්‍රිතාන්‍ය. එහෙමත් නැත්නම් එක්සත් රාජධානිය. බ්‍රිතාන්‍ය තමන්ගේ පළවෙනි න්‍යෂ්ටික අත්හදා බැලීම කරලා තියෙන්නේ 1952 දී. මේ වෙනකොට සම්පූර්ණ න්‍යෂ්ටික අත්හදා බැලීම් 40ත් 45ත් අතර ප්‍රමාණයක් බ්‍රිතාන්‍ය විසින් කරලා තියෙනවා. බ්‍රිතාන්‍ය සතුව සම්පූර්ණ න්‍යෂ්ටික යුද හිස් 225ක් තියෙනවා. ඉන්දියාව කියන්නේ යුද ශක්තිය අතින් වගේම ආර්ථිකය අතින් ගොඩක් ඉස්සරහින් ඉන්න රටක්. පාකිස්තානය එක්ක නිතරම වගේ යුද්ධවල පැටලෙන ඉන්දියාව 1974 දී ස්මයිලින් බුද්දා කියලා හඳුන්වන තමන්ගේ පළවෙනි න්‍යෂ්ටික වැඩසටහන ආරම්භ කරලා තියෙනවා. ඉන්දියාව න්‍යෂ්ටික අත්හදා බැලීම් 3ක් තමයි සිද්ධ කරලා තියෙන්නේ. ඉන්දියාව සතුව න්‍යෂ්ටික යුද හිස් 170වත් 180වත් අතර ප්‍රමාණයක් තියෙනවා. පාකිස්තානයට න්‍යෂ්ටික යුද හිස් 165ත් 170වත් අතර ප්‍රමාණයක් තියෙනවා. පාකිස්තානය මේ වෙනකොට දෙවතාවක් න්‍යෂ්ටික අත්හදා බැලීම් සිද්ධ කරලා තියෙනවා. පාකිස්තානය තමන්ගේ මුල්ම න්‍යෂ්ටික වැඩසටහන ආරම්භ කරලා තියෙන්නේ 1987ත් 1998ත් අතර කාලෙදී. ඒ වගේම මේ දවස්වල ඉන්දියාවත් එක්ක ඇති වෙලා තියෙන ප්‍රශ්නය නිසා පාකිස්තානයේ න්‍යෂ්ටික අවිභාවිතා කිරීම ගැන ප්‍රකාශ කිහිපෙකුත් සිද්ධ කරලා තියෙනවා. ඊශ්‍රායලයට නිශ්චිතවම න්‍යෂ්ටිකාවි කොච්චර ප්‍රමාණයක් තියෙනවද කියලා සහ න්‍යෂ්ටික අත්හදා බැලීම් කරලා තියෙනවද කියන එක ගැන නම් කවුරුත් දන්නේ නැහැ. ඊශ්‍රායලයේ න්‍යෂ්ටික බලවතුන් අතර හිටියත් ඊශ්‍රායලයට තියෙන න්‍යෂ්ටික අවි ගැන නිශ්චිත වාර්තාවක් නැහැ. ඒත් ඊශ්‍රායලයේ සතුව න්‍යෂ්ටික යුද හිස් 90කට වඩා තියෙනවා කියලායි වාර්තා වෙන්නේ. වාර්තාවල සඳහන් විදිහට සමහර විට 300කටත් වඩා න්‍යෂ්ටික යුද හිස් ප්‍රමාණයක් ඊශ්‍රායලයට තියෙන්න පුළුවන්. නිතරම යුද්ධවලට මුහුණ දෙන ඊශ්‍රායලය 1960 දී විතර තමන්ගේ න්‍යෂ්ටික වැඩසටහන ආරම්භ කරලා ඇති කියලා විශ්වාසයක් තියෙනවා. උතුරු කොරියාව තමයි ගොඩක්ම ළඟ. ඒ කියන්නේ මෑත කාලෙකදී තමන්ගේ න්‍යෂ්ටික බලය ලබාගත්තු රට. 2006 වගේ ගොඩක්ම ළඟ කාලෙකදී උතුරු කොරියාව තමන්ගේ පළවෙනි න්‍යෂ්ටික අත්හදා බැලීම සිද්ධ කරලා තියෙනවා.
වාර්තා වෙන විදිහට උතුරු කොරියාව න්‍යෂ්ටික අත්හදා බැලීම් 6ක් විතර සිද්ධ කරලා තියෙනවා. උතුරු කොරියාවට සම්පූර්ණ න්‍යෂ්ටික යුදෙහි 50කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. මේ තමයි න්‍යෂ්ටික බලය තියෙනවා කියලා නිල වශයෙන් වාර්තා තියෙන රටවල්. ඊට අමතරව ඊරානයේ න්‍යෂ්ටික අත්හදා බැලීම් සිද්ධ කරනවා කියන එක විදේශ මාධ්‍ය ඇතුලේ ගොඩක් කතා බහ වෙන දෙයක්. තව නෙටෝ සංවිධානයට සම්බන්ධ ඉතාලිය, ජර්මනිය, බෙල්ජියම, නෙදර්ලන්තය, තුර්කිය කියන රටවල් නිල වශයෙන් න්‍යෂ්ටික අවි තියෙන බව කියලා නැති වුණත් නෙටෝ සංවිධානයේ එක්ක එකතු වෙලා න්‍යෂ්ටික වැඩසටහන් ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ වගේම තමයි නෙටෝ සංවිධානයට තියෙන න්‍යෂ්ටික අවි විදියට වාර්තා වෙන්නේ ප්‍රංශය, ඇමරිකාව, එක්සත් රාජධානිය වගේ රටවල් වල තියෙන න්‍යෂ්ටික ආයුධම තමයි. කොහොම වුණත් අපි ප්‍රාර්ථනා කරමු කිසිම අවස්ථාවකදී මිනිස් වර්ගයාට එරෙහිව මේ කිසිම ආයුධයක් භාවිතා නොවේවා කියලා. ඒ වගේම ලෝකේ යුද්ධ ඉවර වෙලා සාමය උදා වේවා කියලාත් අපි ප්‍රාර්ථනා කරනවා. ඔයාලට සුබ දවසක්.